අද අපි සාකච්ඡා කරන්නේ අතහැරීම පිළිබඳව. අතහරින්නේ නැති වුනහම අපිට වෙන වාසි අවාසි පිළිබඳව අපි අද සාකච්ඡා කරමු ස්වල්ප වේලාවක්. අතහැරීම කියලා කියන්නේ අපි අවට සිටින දේවල්, අපි අවට සිටින පුද්ගලයන් සහ භෞතික දේවල් කියලා සරලවම කිව්වොත් නිවැරදි. එතකොට භෞතික දේවල් වලට අපි මානසිකව බැඳෙන්නේ නැතුව අපිට අතහරින්න පුළුවන්. ආධ්‍යාත්මික දොර ඇරෙන්නේ, අදිමානසික බලය විවෘත වෙන්නේ මේ අතහැරීම පුරුදු කළොත්. එනිසා දැන් අපිට ආදරෙන් ඉන්න කවුරු හරි අපි ගැන ආදරෙන්ම මලොත් එයා අනිවාර්යෙන්ම ඥාති ප්‍රේතෙක් වෙලා උපදිනවා. අපි ගෙවල් දොරවල් යාන වාහන වලට ආසාවෙන් මලොත් ගෙවල ප්‍රේතෙක් වෙලා අපි උපදිනවා. මේ ආදී වශයෙන් പ്രേත ලෝකයේ තියෙනවා ස්ටෙප් 5ක් විතර. ඒ පියවරවල් පහම ක්‍රියාත්මක වෙනවා අපි මේ අතහැරීම පුරුදු කළේ නැත්තම්. ඒක වාසි අවාසි දෙකක් තියෙනවා. අතහරින්නේ නැතුව හිටියම අපිට මානසික පීඩනයක් එනවා. භෞතික වශයෙන් අපිට මිල මුදල් වියදම් වෙනකොට මානසික කරදර එනවා. අපිටම කරදර එන බවට අපි පශ්චාත්තාප වෙනවා, පසුතැවෙනවා, ගැටලු ගොඩකට මුහුණ දෙනවා. දැන් හිතන්න අපේ වාහනේ කවුරු හරි ඇවිල්ලා හප්පනවා. අපි වාහනේට හරි ආදරෙන් ඉන්නේ. අපි බැහැලා ඒ මිනිස්සයා එක්ක රණ්ඩු වෙලා බැනලා ඉන්ෂුරන්ස් ක්ලේම් කරලා අපි ගෙන්නලා අපි බලාපොරොත්තු වෙන ගාණ ලැබෙන්නේ නැහැ. සමහරවිට අතිනුත් දාලා හදා ගන්න වෙනවා. ඔය ඔක්කොම වෙද්දි මානසික පීඩනය වුණාම පුළුවන් ද අපිට අර ටික කරගන්න? කොච්චර පසුතැවෙනවද? ඇයි එහෙම වෙන්නේ? අල්ලගෙන ඉඳලානේ අර වාහනේ. ඒ වාහනේ ඇතුළාන්තයේ ඇත්ත මොකද්ද? වාහනයක් කියලා ඇත්ත මොකද්ද? රෝද 4ක් තියෙනවා, එන්ජින් එකක් තියෙනවා, දුනු තියෙනවා, රෝද 4ක් තියෙනවා. ඒක උඩ සැප පහසුවට අපිට ඉඳගෙන යන්න හදලා තියෙනවා. ඉතින් මේ යකඩ ගොඩක් නේ ඇත්තටම. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ට අයිති එක. ඉතින් ඕක අපිට අපේ කරගන්න කවදාවත්ම බෑ. භෞතික වශයෙන් පුංචි අවශ්‍යතාවයක් ඉෂ්ට කරන සාධකයක් පමණයි. ඕකට මානසිකව බැඳිලා නැති කෙනෙක්ට මොකද්ද වෙන්නේ? වාහනේ යනකොට පිටිපස්සෙන් හප්පලා දානවා. ඒ මිනිස්සයා බැහැලා හැප්පිලා ඉන්ෂුරන්ස් ක්ලේම් කරලා අරයත් එක්ක සාකච්ඡා කරලා අනිත් වාහන යන අයටත් ඉඩ දීලා බොහොම සාමකාමීව මේක විසඳ ගන්නවා. ඒක මේ සාමාන්‍ය ලෝකේ තත්ත්වයේ තේරෙන කෙනෙකුට සහ ඉවසීම පුරුදු කරපු ඒ වගේම ජීවිතය ගැන මැද හිතන උපේක්ෂාවට එන්න පුළුවන් කෙනෙක් නෙහෙම කරන්නේ. එතකොට එයාට අර අනිත් කෙනාට තිබ්බ ප්‍රශ්න ටික නෑනේ. මානසික පීඩනය, අයියෝ මට මෙහෙම වුණා, හිත කොහොමද වැඩට යන්නේ, හිත කොහොමද දැන් මේ ප්‍රශ්න විසඳන්නේ, ඒවා ඇඩ්ජස්ට් කරගන්න දන්නේ නෑ. එතකොට දැන් මේ උපේක්ෂාවෙන් ඉන්න කෙනා ධර්මයේ දන්න කෙනෙක් නිසා ඒ කෙනා වාහනේ හැප්පුණාට කලබල වෙන්නේ නැහැ. ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙන එකටනේ. ඒකෙන් ගන්නවා. අතිනුත් දාන්න වෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. ඒක ඉතින් සාමාන්‍ය ලෝකෙ වෙන දේවල්. ඉතින් ජීවිතය කියලා කියන්නේ වෙන සෑම දෙයකටම මුහුණ දෙන එකනේ. එතකොට ඒ කෙනා මැද ඉඳලා උපේක්ෂාවෙන් ඉඳලා කිසි ප්‍රශ්නයක් නැතුව ප්‍රශ්නේ විසඳ ගන්න. දැන් අපි කරදර ගොඩකට මුහුණ දීලා මානසිකත්වයට පිරිහිලා අපි අර කිසිවක් අපිට කරගන්න බැරි තැනකට අපිපත් වෙනවා. අපි මේ ගැන ඕනවට වඩා අල්ලගෙන හිටියම අතහැරීමේ තියෙන ලාභය දැන් ඔබට පැහැදිලි ඇති. එතකොට අතහැරියාම ආධ්‍යාත්මික දොරටු ඇරෙනවා. මොකටද? ලෝභකම තියෙන අයට කවදාවත් තණ්හාව අතහරින තුරු තණ්හාය ජායති සෝකෝ. එතකොට තණ්හාය ජායති භයං. එතකොට තණ්හාව නිසා ශෝකය ඇති වෙනවා, භය ඇති වෙනවා. අපි දැන් දරුවන්ට ඇලිලා ඉන්නවා නම් දරුවෝ අපිට ඕන විදිහට හැදෙන්නේ නැති වෙනකොට දුක ඇති වෙනවා. ඒක අනාත්මයිනේ. ඒක අපිට කොච්චර කිව්වත් ඒක තමයි ලෝකේ ස්වභාවය. එතකොට අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා කවුරු ආදරෙන් හිටියත් ඒගොල්ලෝ අපි ගැන ආදරෙන් ඉඳලා මැරුණොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ගෙවල പ്രേත හෝ ඥාති പ്രേත වෙනවා. එතකොට ඒක මහා අපරාධයක්. එහෙම බැඳෙන්නේ නැතුව ඉන්න අය හැමදේම අතහැරලා තමන් පිහිටුවාගත්ත ලෝකයක සුගති ලෝකයක තමන්ට මරණයටපත් වෙන්න පුළුවන්. අර ධර්මයේ ඉගෙනගෙන අතහැරීම පුරුදු කරලා තිබ්බොත්. එතකොට බලන්න කොච්චර ලාභයක්ද කියලා මේක. එනිසා මේ ලාභය අපේ ජීවිතය තුළ වටිනම ලාභයක්. ධර්මයේ ඉගෙන ගන්න කෙනාට ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. හැබැයි ගොඩක් අය පිටින් කියනවා නෑ මම ඇලිලා නෑ, මම අතහැරලා තියෙන්නේ ඔක්කොම. ඒ වුණාට ප්‍රායෝගිකව අතහැරපු දෙයක් නෑ. අම්මලා තාත්තලා හැමදාම කියන එක. අපි අතහැරලා තියෙන්නේ. අතහැරියා නම් මේ විදියට ලෝකේ ප්‍රශ්න වෙනවද? නෑනේ. එහෙමනම් අතහැරලා කියලා කටින් කිව්වට හිතින් කරන්න බැරි සෑම කෙනෙකුටම මරණය ඊටාම ශෝකී තත්වයකටපත් වෙන්න සිද්ධ වෙනවා. එනිසා අපි අතහැරලා මානසික සතුටින් ඉන්නත් පුළුවන්, මරණයෙන් පසු ජීවිතේ සාර්ථක කරගන්නත් පුළුවන්. විශේෂ ලාභයන් අපිට ලබා ගන්න පුළුවන් මේ අතහැරීම නිසා. එනිසා මේ ලෝකේ අනාත්මය කියලා දෙයක් තියෙනවා. එතකොට මේ අතහැරීමට ගොඩක් ඒක සම්බන්ධයි. අනාත්මය කියලා කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. තමන්ට ඕන විදිහට දැන් අපේ ඇහැට අපි ආස වුණාට
අපේ ඇහැ හදිස්සියේ කන වුණොත් අපිට ඕන විදිහට තිබුණද? නෑනේ. මොකද නොසිතූ ලෙස කන වුණා. එක්කෝ ගහක ඉත්තක් වැදුනගේ ඇහි සුදු ඉංගිරියාවේ තුවාල ඇවිල්ලා සෛල මොන හරි ගැටලුවකටපත් වෙලා සෛල මැරිලා ඇහැ පේන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. සුදාහමත් වයසට යනකොට අපිට ඇහැ පේන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඔපරේෂන් කරලා අයින් කළාම පේන අය ඉන්නවා. තව අඩු වෙන අයත් ඉන්නවා. එතකොට දැන් මේක අපි ඔපරේෂන් කරන්නේ අපිට ඕන විදිහට තියාගන්නනේ. ඒ වුණාට බලන්න බුදුහාඳුරු කිව්වේ මේක කබල් කරත්තයක් කියලානේ. එතකොට මේක වැඩ අරගෙන ඉවර වෙනකොට ඉතින් කබල පැත්තකට දානවා හැර රීකන්ඩිෂන් කරලා ගන්න බෑ. ගන්න පුළුවන් වුණත් හිත රීකන්ඩිෂන් වුණත් මේ කබල් කරත්තේ රීකන්ඩිෂන් කරන්න ලෝකේ තවම බේත් සොයාගෙන නැහැ. සොයාගන්නත් බෑ. ඉතින් ඒ නිසා හැබැයි අදිමානසිකව ඉන්දියාවේ යෝගීස්ලා අවුරුදු දහස් ගණන් ජීවත් වෙන එක වෙනම කතාවක්. අපි වෙනම වීඩියෝ එකකින් ඒක කතා කරමු. අපි මේ අතහැරීම ගැන කතා කළොත් අපිට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නම් අතහැරලා ඉන්න පුළුවන් නම් උපේක්ෂාවටපත් වෙන්නත් පුළුවන්. උපේක්ෂාව තියෙන කෙනාට අතහැරීම පුරුදු කෙනෙක්. ඉතින් අතහැරීම දන්නේ නැති අය, අතහැරලා දන්නේ නැතුව වචනෙන් විතරක් කියන හිතින් අතහැරලා නැති අය මරණයටපත් වෙනකොට දුකින් මරණයටපත් වෙනවා. ඒ නිසා අපි මේ අතහැරීම අපේ ජීවිතේට හරියම වටිනවා. සමහර ලොකු භෞතික දේවල් අපිට අතාරින්න සිද්ධ වෙනවනේ. එතකොට අපිත් එක්ක වටේ ඉන්න මිනිස්සු අපිට අතහරින්න සිද්ධ වෙනවනේ. එතකොට අපි ජීවත් වෙලා ඉන්න කාලේ මේ ටික නොකලත් අපි මරණයටපත් වුණා නැවත උපදින තැනට ගියාම අර මනුස්ස ලෝකේ ඉන්න අය නෙමෙයිනේ අපිට හමු වෙන්නේ. අපි මනුස්ස ලෝකේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා අපි මරණයටපත් වෙනකොට සුගති ලෝකයක යන්න බැරි නම් දිව්‍ය ලෝකයක හෝ මනුෂ්‍ය ලෝකයකට ඒ තැන්වලට අපිට යන්න බැරි නම් අපි මිනිස්සෙක් විදිහට ජීවත් වීම මහා දුකක් බවට පත් වෙනවා. අඥාන ස්වභාවයකටපත් වෙනවා. මොකද මිනිස්සෙක් අනිවාර්යයෙන්ම පින්දහම් සිද්ධ කරලා කර්මඵල විශ්වාස කරලා හොඳ ලෝකික සුගතියක නොගියොත් ඒක මහා අපරාධයක්. මොකද මේ මනස කියලා කියන්නේ රහත් වෙන්න පුළුවන්, දක්වාම දියුණු කරන්න පුළුවන් එකක්. ඉන් මෙහාට ಗುಣධර්ම දියුණු කරන්න පුළුවන් එකක්. හොඳ ලෝකික උපදින්න පුළුවන් මනස හදාගෙන තිබුණොත්. ඒ නිසා අපි මුදල් හම්බ කරාට කොච්චර දේවල් ඉගෙන ගත්තත් ධර්මයේ ඉගෙනගෙන අපේ ජීවිතේ හදාගන්න වැරෙන්න අපිට කවදාවත් අපිට මේ தත්වෙටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි වහ කල්පනා කරමු කොහොම හරි අපිට මේ වටින ගුණ ධර්මයක් මේ අතහැරීම කියන කාරණාව අතහැරලා ජීවත් වුණොත් හරිම සතුටින් ඊටාම සැහැල්ලුවෙන් අපේ ජීවිතය අපිට ගත කරන්න පුළුවන් වාසි ගොඩක් අපිට ලැබෙනවා. ඒ නිසා අපි වාසි ගැන හිතලවත් අතහැරීම පුරුදු කළොත් මානසික සතුට නිවන් දක්නා ජාති දක්වාම හදාගන්න පුළුවන් ගුණ ධර්මයක්. හැම දිනාටම තෙරුවන් සරණයි.